නොවාගේ නෞකාව බඳු යාත්‍රාවක් ගැන හිතන්න. නමුත් මේ නම් ජලයේ පාවෙන එකක් නොවේ. පෘථිවියේ සිට කිලෝමීටර් 575ක් ඉහළ වූ අභ්‍යවකාශයේ පෘථිවිය වටා කක්ෂගත වෙන යානාවක්. මේ තුල මීයන් 75 දෙනෙකු පළතුරු මැස්සන් 1500ක් සහ කුඩා මත්ස්‍යයන් දුසින් ගණනක් සිටියා. මේ විද්‍යාපබන්ධයක් වගේ ඇහුණත් මේ විද්‍යාපබන්ධයක් නොවේ. 2024 වසරේදී රුසියාව මේ සත්වයින් අභ්‍යවකාශගත කරේ බියොන් M2 අභ්‍යවකාශ යානාවෙන්. විද්‍යාඥයින්ට දැනගන්නට අවශ්‍ය වුණේ එක් වැදගත් කරුණක් පමණයි. අභ්‍යවකාශය තුල ජීවයකට කොපමණ කාලයක් පැවතිය හැකි දෙයක් නැහැ. මොකද අභ්‍යවකාශය යනු විකිරණ ශුද්ධ ගුරුත්වය සහ ආතතිය කියන දේවල් වලින් සමන්විත මරණීය වටපිටාවක්. මෙම සත්වයින් අපේ අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අවශ්‍ය කරන දැනුම ලබා දීමේ සහ අභ්‍යවකාශයේ වූ රහස් සැලකිරීමේ අරමුණෙන් අභ්‍යවකාශගත වූ පුරෝගාමීන් ලෙස හඳුන්වන්නට පුළුවන්. එසේනම් කිසිවෙකු බලාපොරොත්තු නොවූ මෙම මෙහෙයුම ඇත්තටම මොකක්ද කියලා අපි සොයා බලමු. බියොන් M2 කියන්නේ සාමාන්‍ය අභ්‍යවකාශ යානාවක් නොවේ. මේ රුසියාව සීතල යුද්ධයේ පැවති කාලයේ සිට සිදු කරනු ලැබූ ජීව විද්‍යාත්මක පරීක්ෂණවල උරුමය රැගෙන අභ්‍යවකාශයට ගිය ගමනක්. දන්නවද මිනිසුන් පෘථිවියේ පහළ කක්ෂයට ඇතුළු වීමට පෙර අභ්‍යවකාශ පරීක්ෂාවන් සඳහා රුසියාව සත්වයින් යොදා ගනු ලැබුවා. මෙම නව මෙහෙයුම සැලසුම් කර තිබුණේ දින 30කට. මේදී කෙටි අභ්‍යවකාශ සංචාරයන් වලදී දැක ගන්නට නොලැබෙන ජීව විද්‍යාත්මක වෙනස්කම් හඳුනා ගන්නට පුළුවන්. වාර්තා වෙන විදිහට මෙම අභ්‍යවකාශ යානා විසින් මීයන්, පළතුරු මැස්සන්, මත්ස්‍යයන්, ගොළු බෙල්ලන් සහ කුඩා කෘමි සත්වයින්ගෙන් යුත් ජීවීන් සම්මිශ්‍රණයක් රැගෙන ගියා. මේ සෑම සත්වයකම අභ්‍යවකාශයේ වූ ජීව විද්‍යාවට නව කවුළුවක් විවර කරනවා. සමහර විට ඔබ දන්නවා ඇති ජානමය වශයෙන් මීයන් මිනිසුන්ට බොහෝ සමානයි. තවත් දෙයක් තමයි පළතුරු මැස්සන් වේගයෙන් ප්‍රජනනය කරනවා. මසුන් විසින් බරක් නොමැති ජල පරිසරයේ ඉන්ද්‍රියන්ට සිදු කරන බලපෑම අනාවරණය කරනවා. මේ නිසා සෑම ජීවියෙක්ම වෙනමම ජීව විද්‍යාත්මක පරීක්ෂණයක්. බොහෝ දෙනෙක් මේ බියොන් M2 මෙහෙයුම ගැන දැනුවත් නැහැ. නමුත් මෙම මෙහෙයුමෙන් සිදු කළ සොයා ගැනීම අනාගතයේදී මිනිසා සිදු කිරීමට බලාපොරොත්තු වෙන දිගදුර අභ්‍යවකාශ සංචාරයන්හි අනාගතය හැඩගස්සනවා. ඒ වගේම අඟහරු මත මිනිස් ජනපද පිහිටුවීමටද මෙමගින් ලැබෙන දැනුම අතිමහත්. මෙම අභ්‍යවකාශ යානාවේ ඇතුළත ඇත්තටම මොන වගේද? කැප්සියුල් තුල නඳවා තිබූ ජීවය ඉතා හොඳින් පාලනය වුණා. තෙතමනේ උෂ්ණත්වයේ ඔක්සිජන් සහ පෝෂණ නිරන්තරයෙන්ම අධීක්ෂණය කෙරුණා. සංවේදකයන් විසින් ක්‍රියාකාරී මට්ටම්, නිදි චක්‍රයන්, හෘද ස්පන්දන වේගය සහ ආතති හෝමෝන මට්ටම් ගැන බැලුවා. ඊටමත්ම සුළු චර්යාත්මක වෙනස්කම් පවා ලොක් සටහන්හි සටහන් වුණා. මොකද කුඩා සංඥාවන් වලින් පවා ශුද්ධ ගුරුත්ව වටපිටාවක සිරුරට සිදු කරන බලපෑම පවා අවබෝධ කරගන්නට පුළුවන්. පළතුරු මැස්සන් ඉතා වේගයෙන් වර්ගයාභෝ කරන නිසා පරම්පරා කිහිපයක් පුරාවට සිදුවෙන ජානමය වෙනස්කම් විද්‍යාඥයින්ට හඳුනා ගන්න පුළුවන්. මීයන්ව අධ්‍යයනය කිරීමෙන් දිගු කාලයක් අභ්‍යවකාශයේ වූ තත්ත්වයන්ට නිරාවරණය වීමෙන් ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවන්, අස්ථිවල ඝනත්වයේ, ඉන්ද්‍රියන්හි කෘත්‍යයන් යම් වෙනස්කමකට භාජනය වී තිබෙනවාද යන්න අවබෝධ කරගන්න පුළුවන්. මෙහිදී මත්ස්‍යයන් වඩාත් වැදගත් වන්නේ බරක් නොදැනෙන වටපිටාව විසින් වර්ධනයට සහ නොනැසී සිටීමට සිදු කරන බලපෑම අවබෝධ කරගන්නයි. ඉතින් මෙම සෑම නිරීක්ෂණයක්ම පෘථිවියෙන් පිටත ජීවය සඳහා මිනිසාව සූදානම් කරන අභියෝගයට අපි තව තවත් සමීප කරනවා. අභ්‍යවකාශයේ වූ ජීවය හිතන තරම් සුන්දර දෙයක් නොවන්නේ ඇයිද කියලා දැන් අපි සොයා බලමු. මතක තබා ගන්න අභ්‍යවකාශයේ සෑම විටම උත්සාහ කරන්නේ අපේ ජීවිතය උදුරා ගන්නයි. කෙටියෙන්ම කිව්වොත් අපට කිසිම සමාවක් නැහැ. විකිරණ ආරක්ෂිත කැප්සියුල පවා විනිවිද ගොස් ශෛලමය මට්ටමේ DNA බිඳ දැමීම පවා සිදු කරනවා. මේ වූ ශුද්ධ ගුරුත්වය විසින් මාංශ පේශීන්, අස්ථි සහ රුධිර සංසරණය දුර්වල කරනවා. පටු සීමාවකට අභ්‍යවකාශයේ කොටුවීම නිසා ආතතිය ඉහළ නංවා සාමාන්‍ය හැසිරීමටද බලපෑම් කරනවා. මේ අපි මීට පෙර සිටම දැන සිටි දේවල්. මෙම ජීවීන්ටෙහි ගත කළ සෑම දවසක්ම ඉතා වෙහෙසකර සටනක් වුණා. දින කිහිපයක් ඇතුළත මීයන්ගෙන් ආතතිකර තත්ත්වයක පූර්ව සලකුණු පෙන්නුවා. පළතුරු මැස්සන්ගේ අසාමාන්‍ය විකෘතීන් ප්‍රදර්ශනය වුණා. තවද අභ්‍යවකාශයේ වූ බරක් නොදැනීම කියන තත්ත්වය නිසා කුඩා ටැංකිවල පිහිනා යමින් සිටි මත්ස්‍යයින්ට දිශාව සොයා ගැනීම සහ පිහිනා යාම නොහැකි වුණා. මීට පෙර සිදු කරපු පරීක්ෂණ වලින්ම විද්‍යාඥයින් අවබෝධ කරගත්ත හැම සතෙක්ටම දිවිරැක ගැනීමේ හැකියාව නැති බව. ඒ ඔබ දුටුවේ අභ්‍යවකාශයේ වූ නිරීක්ෂණයන් වලින් හෙළි වූ දේවල්. මොවුන් පෘථිවියට පැමිණි පසුව පරීක්ෂා කර බැලීමේදී හෙළි වූ දේවල් ඔබ පුදුමයට පත් කරාවි. මෙන්න එම පරීක්ෂණයන් විසින් සිදු කළ විශාලතම අනාවරණයන්.
බියොන් M2 නැවත පෘථිවියට සැපමිනි පසුව විද්‍යාඥයින් විස්මයටපත් වුණා. මීයන් ඉතා බරපතල ප්‍රතිශක්තිකරණ බිඳ වැටීම් වලට මුහුණ දී තිබුණා. මේ හේතුවෙන් ඔවුන් ලෙඩ රෝගවලට පහසුවෙන් ගොදුරු වීමේ හැකියාවක් තිබුණා. DNA සීක්වන්ස් මගින් අනපේක්ෂිත විකෘතිතාවයන් හෙළි කළ අතර ඒ අතරින් සමහරක් අනාගත පරම්පරාවන් වලට බරපතල බලපෑමක් ඇති කිරීමට තරම් ප්‍රමාණවත් ඒවා. පළතුරුමැස්සන් සාර්ථකව වර්ගයාබෝ කරත් ඔවුන්ගේ බාල පරම්පරාව තුළින් වේගවත් ජානමය වෙනස්කම් විද්‍යාමාන වුණා. මේ පෘථිවියේ සිට නිරීක්ෂණය කරපු සියල්ලටම වඩා වේගවත්. විද්‍යාඥයින් මවිතයට පත් කරමින් මත්ස්‍යයන් පුදුමාකාර විදියට එම පරිසරයට අනුගත වී ඇති බව පෙනී ගියා. කෙටියෙන්ම කිව්වොත් දිවිරැක ගැනීමට හැකියාවක් නැති බව සිතූ පරිසරයක ඔවුන් නොනැසී සිටීමට සමත් වී තිබෙනවා. ගුළුබෙල්ලන්ද අභ්‍යවකාශයේ වූ අන්ත තත්වයන්හි ගොදුරු බවට පත් වුණා. ගුළුබෙල්ලන්ගේ ස්නායු පද්ධතියේ සෛල මට්ටමේ වෙනස්කම් සිදු වී තිබුණා. මෙම සොයා ගැනීම විසින් ඉතා බරපතල සත්‍යයක් අනාවරණය කරා. කෙටියෙන්ම කිව්වොත් අභ්‍යවකාශයේ ජීවයට අභියෝගයක් පමණක් නොවේ. එය දින 30ක් වැනි කෙටි කාලයකදී පවා ජීව විද්‍යාත්මකව සෛල මට්ටමේ සිට ජීවය විකෘති කරනවා. මෙම සත්වයින්ගේ ජීවිත අවදානමේ දැමුවේ ඇයිද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. විද්‍යාත්මකව බැලුවොත් මිනිස් වර්ගයාගේ උන්නතිය වෙනුවෙන් සත්වයින් අභ්‍යවකාශයට යැවීම සදාචාරාත්මක ප්‍රායෝගික දෙයක් බවයි විද්‍යාඥයින් පවසන්නේ. මිනිසුන් සති මාස සහ අවුරුදු ගණන් අභ්‍යවකාශ සංචාරයන්හි නිරත වීමේදී ඔවුන්ට මොන විදිහේ භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්නට වේවිද කියන්න අපට බැහැ. විකිරණ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම, මස්පිඩු ෂේ වීම, ප්‍රජනන සංකූලතාව වැනි දේවල් සිදු විය හැකි බව විද්‍යාඥයින් දැනගත්තේ මෙමගින්. මේ නිසා සත්වයින් හරියට පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති වගේ. මේ විසින් මෙම අන්ත තත්ත්වයන්ට මිනිස් සිරුර මොන විදියට ප්‍රතිචාර දක්වාවිද යන්න පවසා සිටිනවා. මෙමගින් ලැබුණු ප්‍රතිඵල විසින් විකිරණ වලින් ආරක්ෂා වෙන්න ඉතා ඉහළ ආවරණ පද්ධතියක් අපි සතුව තිබිය යුතු බව පවසා සිටිනවා. තවද අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාරයන් මොනවද යන්නත් පැහැදිලි. මෙහිදී සිදුවන්නේ මොන විදිහේ ජාන විකෘති තත්ත්වයන්ද යන්නෙම සත්වයින්ගේ සිරුර තුළින් විද්‍යාමාන වුණා. මෙවැනි පරීක්ෂණයන් සිදු නොකර කෙලින්ම අභ්‍යවකාශ සංචාරයන් සිදු කිරීම මොනතරම් භයානකද යන්න දැන් ඔබට වැටහෙන්නට ඇති. නමුත් විශේෂයෙන්ම පැවසිය යුතුයි අභ්‍යවකාශයේ වූ අන්ත තත්ත්වයන් හමුවේ ජීව විද්‍යාත්මක හානිකර බලපෑම් සිදුවෙන බව පෙනී ගියත් පෘථිවියෙන් පිටත අභ්‍යවකාශයට සැරිලෙන විදියට ඉතා වේගයෙන් ජීවය පරිණාමය වෙන බවද පෙනී ගියා. මින් පෙනී යන්නේ ජීවය අපි නොසිතන පැතිවලින් වහා අනුගත වෙන බවයි. වෙනත් ග්‍රහලෝකයක අඟහරු මත හා අභ්‍යවකාශයේ වූ කොලනියක දිගටම ජීවත් වීමට අපේක්ෂාවක් තිබෙනවා නම් මිනිසුන් වන අපි මේ වෙනස්කම් වඩාත් හොඳින් තේරුම් ගත යුතුයි. මෙම මෙහෙයුම නම් ඇත්තටම අනතුරු ඇඟවීමක්. පේන විදියට අභ්‍යවකාශ සංචාරයේ එකම අභියෝගයේ ඉංජිනේරු විද්‍යාව පමණක් නොවේ. මේ ජීව විද්‍යාත්මකවද ඉතා අභියෝගයක්. ඔබ හිතන විදියට කෙදිනක හෝ මිනිසා මේ ජීව විද්‍යාත්මක අභියෝගයන් ජයගෙන ගැඹුරු අභ්‍යවකාශයේ සංචාරය කරාවිද? පහතින් කමෙන්ට් එකකින් ඔබේ අදහස පළ කරන්නට අමතක කරන්නට එපා.